නෝනාවරුනි මහත්තුරුනි අද කතාව බයිට් දෙන්න බයිට් වෙන්නා නෙමෙයි බයිට් වෙන කට්ටිය වෙනම ඉන්න බයිට් දෙන කට්ටිය වෙනම ඉන්න ඔන්න දැන් අද කතාවෙන් අපි කියන්න දන්නේ බයිට් දෙන්න ඔන්න දවසක් බයිට් දෙන්නට කෝමරි හාමුදුරුව පනිවිඩයක් එවලා බයිට් දෙන්නට පන්සල පැත්තේ එන්ඩපා පන්සල තහනං කියලා මහා පන්සල ගමේ බයිත් දෙන්න පාර ඉඳගෙන වැඳල යනෝ පන්සල ඇසුටෙන්ට බෑ මේක දැක්ක ගමේ කට්ටිය දැකල කතා කරා බයිත් දෙන්නට ඒ මොකෝ බයිලිය ඉඳල වඳන්න පන්සල් ඇත පන්සලට ඇතුල්වීම තහනම් ඒමක දෙහෙම තානුමට තියන කාට තෝනලා පන්සල්ට කියහැකි හාමුදුරුව කිවේති හාමුදුරුව වචනයට ගරු කරන්න පයි බම්ම මොක දෙලාදී නෑ බං අර දන්නෝනඉතින් මම බයිත් දෙනෝනේ බං අපේ ගුණසේන උපාසක මහත්තයයින් ගුණසේන උපාසක මහත්‍යය 4 පෝයතුම සිල්ගන්න වනි ඉතිං එදා මේ හරියට මාස පෝය දවසි මෙයා සිල් පවාරණය කරලා බගෙදෙත්ත බඩු වගේ ගුත් අරගෙන මල්ල කරගෙන මල්ල පිටු පස්සට කොරගෙන යනවා ගෙදර යනකොට මම දැක්කා කොල්ලො මාළු බාන එතන කොල්ල මාළු බානවනේ වෙලේ යනකොට මකුව කොල්ලෝ කියල රුපියල් 200 දීල ගත්ත ලූල්ලු දෙන්නේ අරගෙන මක සුද්ද කොලාට මෙ කොල්ල දීපන් අබුදු කොලේ කොතලමට අරයියන්ද කියලා හෙමීට උපාසක මාත්‍යාව කතාවට අල්ලගෙන හෙමීතර ගෙදරට බඩු ගෙනියන මල්ල තියෙන් මල්ලට දැම ලූල්ලු දෙන්න ගෙදර ගිරීල උවාසක මාත්‍යය වෙන්න බඩිටික ගෙනාවගේ දුන්නුවාන ඒ හාමිනේ හොදතම බැරල මේ මනුස්්‍යය බලන්නක සීල්ල රගෙන ගවේ වෙල් මාලු අරග විලාරම කියලා මම ගෙනාවෙන ඔය කවුරුවට කාලකානිය කරලා කියලා කොමරි ම කතා කොරානි මම බයිද්දනට මිනිියට සැකහිතල කවුදත් කියල ම දානව දැක්ක කියලා ඉල හාමුදුරුවන්ට කියලා හාමුදුරුව කියලා මට පැන්සල පැත්ත පලා එෙන්ඩි පලිව නෝනවරුණි මහත්වරුණි අද කතාව බයිට් දෙන්න දැට තේරවට මේ බයිත් දෙන්න පැත්වල් පුච්චගෙන බයිත් දෙන්නේ එහෙම ඉන්නවනි මාන්සි වෙලා සල්ලි වියදං කල කාටරි බයිත් දෙන්න ඒ වගේ කෙක්තවයි මේ බයිත් දෙන්න ඔන්න මිනිියට දැන් ගමේ සාන්තය ගහන්ඩ ඉන්න කියීලා කතාවක් ගිල්ල දැන් සාන්තය පොල්ලක් කරන් කරගෙන මේක හැඟි ඇඟි ඉන්න දවස්තු නජතකට පස්සේ ඔන්න යාලියෙත් දැකල කතා කර කුයිදියන කුයිදියන්නේ කලේට යනවා සාන්තය හිටියද සාන්තයා හිටිය නෑ පෙන්න්න එන මාත් එන්න ගම්ම යෝක හිතියද ගාද වටෝක මොකද උට ගහන්ඩිනි සාන්තය ගානමයිකුවලු කවදහරි අම්බුණ ගානයකොලු පොල්ල දෙකට කරන එක ඉති උඹට ගායිනේන එක තමයි මගේරල ටික දවසක් ඉන්දුවට අමටක වෙනක ඊට පස කවුරුවරි ලව්වා ටෝක් එක දීලා මීට යන මොකද වෙලාදීන්න නෑ බම් මම දන්න ඇත්ද සාන්තයාලගේ ගෙදරට පිටසක් වලින් යානාවක් ගොඩ බැහලා කියල මං ගමේ ගෙවල් ගානකින් කිව්වා මෙමයි මාර වැඩේ උකොල දන්න ඇද දන්න ඇවිල්ල අද දෙරනුත් ඇවිල්ල එකක්කුම මෙවා සූට් කරංගිය මෙත් ඇවිල්ල කවු චතුරත් ඇවිල්ල ලෝකේසා ලෝකයෝ එකට පෙන්න්න නොහෙට පිටසක් වලින් අමුතු යානාවක් ගොඩ බැහල උන්ගේ මිදුලට කියලා මන් තැන්තැන්ගොල ගිය උන්ගේ අක්ක දුබායින්ද ඇවිල්ලනි ද නිරෝධානයත්ලා ගෙදර ඇවිල්ල මං එනකොට මිදුල අත බැටමින්ටන් ගාර අරමුටක ඇඳුමක් ඇදගෙන කොට ගවමක් ගාගෙන බැටමින්ටන් රැකට ඒව ගෙනල් අර කට්ටිය කෙල්ලො අල්ලන් ගාන බැටවිල්ට මම ගෙවල්ගාන කිවති ගෙවල්ල උට සැකවුනන් මොකක්කර ඇති කියල උම් බලන් දෙනවනි මුන්ගේ අක්ක බැටවිටර් ගාරදකල පුට්ට හිලා පිටසක්කොලික් ගොඩ හැපු යාලයක් වගේ වටිපා ඒක කෝමරි වෙලා වි කව් දෙක කියලනි බ සාන්තයට මම මෙම කිව්වායගීල අපේ අක්කට හම කතන්දර ඔකට ගානෝගේ කිය දැක් ඉන්නවලු නෝනාවරණි මහත්තදනි අද කතාවැවිල්ල බයිට් දෙන්න මේ බයිත් දෙන්න කරන්න අමුතුම වැඩ තින්ද බයිත් දෙන්න ඕවගේ සිට බයිත් දෙන්නට ගුටි කණ්ඩ වෙනවා මිනිස්සු ගහන්ඩ ඉන්න සල්ලි පාඩු ඒත් කරන බයිත් දෙ නොහැබැයි තව දවස බයිට් එකක් දීල මොකක්කරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා දැන් ඉන්නවා දැන් හැංගි ඇඟි ඉන්න මොකට බං කලේ පාර යන්නේ මේ යන්දෝටම මැරුම් කණ්ඩ බෑනි මැරුම් කණ්ඩ බෑ නැත්ත ඇයි
ඇයි සුමනයයි සිරියාවතික මිනිිය මට ගහන්ඩින්න ඔක දන්න සින්න ඕ ඒකතුම දෙන්නෙක් ගෙවල් දෙකන දෙන්න නෑබම් මෙහෙම උනේ සුමනයකදා මට හම්බුණා බීල හොඳතම අන්ඩ බෑවුට බොනවන කුඩුවෙන්ද බීල අමාරුවෙන් අල්ලන මඟ මොකසිමන අයි මාගෙතර එවනි එතර කීල දාපන්කිව මංකු අරිමං ගෙතර මම ගෙදර දාන්ඩ අරංගියේ යනකොට ඕකගේ තිබුණන සිරියාවතය එක්ක පොඩි සීන්න එක තප්පරයක් තිබ්බල ඕකට ප්‍රශ්නත් වනානි සිරියාවිටිලෑ ගෙදර දොරත්ව හාලගේ ඇතුළ කට්ටිය රෑ මංකතු වැඩ යයි අයන් කියලා එමීට මුවත්තන් කරංගිල සිරියාවටල ගෙදර ඉස්සරාර හාන්සිකුටුවරින් ඕක ඇලක රෝලර කොට්ටය ඇති බයකත් ඔොළුවට තියලා මෙමකාර කෑලි දෙක තීට කරකෝල ගන්න ඒ දෙකට කකුල් දෙක තියලා මුවන්තට ඇලකෙරවා ොතට බුද්ධි එම මූ එලි වෙනකම් බුද්ධියගෙන කියපංකෝ එලි වෙලා සිරියාවතික විනිිය ගෙදර දොර ඇල්ල බොට මූ මෙතන බුඩි අයි තෝ ආවත බොල අයම දට්ට බඩ ගාල උන් දෙන්න ගහගෙන පස්්චිකෝමට මූ කියල මම ආපක මරු තමයි කියල දැන් දෙන්නම මට ගහන්ඩ හොයද. නොනවරුණි මහත්තුූරිණී අද කතාව බයිත් දෙන්න දැම් බයිත් දෙන්නගේ ගෙදර වීදුරු දෙකක් කුඩු කොල්ලා ඉස්සරහ වීදුරු කුඩු කොල්ල කවුද ගහලා දැන් වීදුරුකට වැහිදයිද ඉන්න උදේ දක්ක එක්කෙන මොකට ආක මිනිස්සු දේද බං අපිට ගැව්වට මට ගැව්වට කමන්න ඇබ ආරංචි වුණාමට මත ගැව්වට මට පාරත් දෙකක් කාලා දූල මං ගුටිකාපන තියකෙක් ඇව මේ ගෙදර බදුමුත්තු පලින බං අපේ බලු වැඩවලට විශ්ව බම් මිනිස්සුන්ට දැ මොකතකන්න පොල්සි යනවාද පොලිසියන් දබ්බැයිති පොලිසි ඇති මට බනි පොලිසි නෑ නෑ සිරිවර්ධනයක් ඕකා හරි හරි උජාරුයිනි ඕකගේ එත සල්ලි ටිකක්කව තියෙනවා අරේ මේ කඩ දෙක තුනත් දැන් දාලා උජාරුවනි මට ඕකට බයිත්තකක් දෙන්න හිතු මංකතපු ඇදේ ගිහිල්ලට මන්දන්න ඉන්න පොඩි ආට් කරන කොල්ලෙක් පොඩිපොඩි මෙවා හදන්න පින්ටිං අනම්මන ඌට කියල ම මගේ මගුල් කාඩ් එක කදවක ආඹ බයිනව බඳිනවාද නෑන මම බඳින්න නෑව මකංකාව බදින්ද කවුද මාව බඳින්නේ මම බඳිනවාය අරේ මේ කියලා දින්න දාලා වෙලාවල් දාලා නැකැත් දාල වෙන කාඩ් එකක් බලාගෙනම කරේ ඒ කාඩ්ඩගේ නම් දෙක වෙනස් කරලා දුන්න මම මගේ නමයි අර වෙන නමකුයි දාලා මංකිව්ව මේ මම බදිනවා උදේ නමට නැකට අස්සං කරන්නම බලාගෙන එන්ඩ කියලා වෙල රුපියල් පඩ්ඩාත් දුල්ලවා පඩ්ඩා දුන්න මගේ හොදට කාලා හැගිලා හිට යමූ කිට් බිට් ගාල ගෑනිත්තක ගෑනික හෙන්ද මන්ට කොන්ඩාදාගෙන හෙන ගානත් දීල ගිල්ල අස්සක් කරන්න හෝටලට කිය වෙන දෙන්නෙක් බඩින් විස්තට කෝමට මූ ජැනගෙන මූ ඇවිල්ලා අපේ ගෙතට කෑ ගාල මම හැංගුණා ගැහුවනිම පොල්ලකින් වීදුරු දෙකට බලා ප්‍රාද වීදුරුද නොනවතුනි මහත්තතුනි අද කතාව බයිත් දෙන්න ඔන්න බයිත් දෙන්න මොකක්ද කේස එකක් කරලා දැම් පොලිසිය එෙන්ඩ කියල පොලිසි ගිහින් එනවා දවල්ගේ හවස්්‍යනකම තියාගෙන පොලිසිය රැගදීල ඇන්ද වෙන හොත්තටම මහන්සි කාලත්න ඒකක් වන්නෑකි කියනවා කඩේටාව අම්මේ මතා ඒකත්දාන්තකො මූ හොඳ ගන්න කොහෙද වන්ගේ පොලිසි කියාව ඒ කාට විදුද්දෝද කාට යුද්ධ නයාට සිරිබද්ධනයක පිස්සු සිරිබද්ධන මුදලාලි උඹ සිරිබද්ධන මුදලාට විරුද්ධ ඕන නැතිය දම්මද මම නෙමේ බා යාදාලා මට යුරුද්ධ ඒ මොකේ නෑන සිරිබද්ධන මුදලාලීලගේ ඒ අම්මගේ තාත්තගේ බණයිදානයිනේ පෙරේද මට කිව්වෙන ඇනුවේසර හැමදාම කියන පෙරේතකමට කිව්වෙන ඇනුවේසර පෙරේතකමට නෙමේබන් දැන් අරාර නීරෝධායන නීතිය ඒව මේ හින්ද බොහොම ටික දෙනාය රැස්වෙන්ඩ පුළුවන් එවනට මට කියන්න තිබ්බනි බංගේම කරන කැතවැදන හිතාංෝකට දෙන්න බහොඳ බයිත්ත එකක් කියීල මංකරපු වැඩේ ගිහිල් අතන තවම බස්තීන අතන එතනට කබල් බස් එක උත රුපියල් දාහද්දීලකවා මෙහෙමයි හිඟන්න ටික ගිහිලා ගිහින් දාන්ට හිඟන්නොන්ට දානයක් දෙනෝක සිරිබද්ධන බුද දවල් දාන හිඟන්නු විසි පාතියම්ම නගලන්න දාන ගණඩ ඔගන තෑගිත් දෙනවා ගෙදරගෙන අන්දත් බඩ දෙනවා කියලා උංග ගෙනලා සිරිබද්ධන බුදල්ල ගේගාවට ඇත්තුවා සිංගන්න එකයි සිරිපද්ධත පුතාට උඩ්ඩ කියල්ලා කෝමටික මාව මාත්තු මම කිව්ව කියලා කෝවරි ගිම් පොලිසි ඇන්ට්‍රිය අද්දාල උන්ට කණ්ඩ දීලා මාව පොලිසිරගෙන් වදම් පැ තුනක් විතර ප්‍රශ්න කරමකින්
පාස්කු කොමිසම වගේ බං එතන පැය 3ක් නොනවරුණි මහත්තුරුණි අද කතාව බයිත් දෙන්න ඕන දැන් බයිත් දෙන්නගේ කතාවක් අදත් යන්නේ තවත් කතාවක් ඔන්න දැන් බයිත් දෙන්නට විරුද්ධව ගිහිල්ලා කෙනෙක් දේවාලේ පොල් ගහලා ඉන්න ප්‍රශ්න ගොඩක් වෙලා කොහමරි ආරංචිලා බයිත් දෙන්න බයිසිකලෙන් වැටිලා ඒ මොකක් හරි හිතකොට පොල් ගහලා ඉඳන් දන්නේ වැටිලා ඉතින් ඉන්නකොට අර කට්ටිය ඇවිල්ලා ඉතින් අහනවා ඉස්සර අහනවනේ මෙච්චර දෙයක් උන්නේ නෑ බං බලන්න මේ පොලිමේ ඉන්නේ මාව බලන්න මෙතන මේ ඉස්සලා වැටුනේ මෙතන මෙන්න මෙතන මිට්ටි වෙලා ඒක අවුලක් නෑ දවස් දෙක තුනක් වේට් කරන්න කිව්වා කොහොමත් කොහෙද දැන් ඔය වැටුනේ සති දෙකක් විතර මචං ඉන්න වෙයි කොහෙද වැටුනේ වැටුනේ වෙලගා වංගුව තියෙන්නේ ඒතන බං හැමදාම තලින් එනවා වංගු ලිස්සවනේ මයිස්සරා රෝදේ මට හිතෙන්නේ අර උන්ගේ උන් පොල් ගැව්වා කිව්වනේ මට පොල් ගහලා ඔය දේවාලේ මොනවා හරි කරාම වදිනවලු නේ බං අපේ පොල් ගහලා තියෙන්නේ ගලේ දේවාලේ පොල් ගහලා නෑ බං මට ඉතින් මම ජොලියට එහෙම හිතලා නෙමෙයි කරේ උන්ගේ අතන මෙවුන් ඉන්නේ කවුද කුමුදුවලා ගෙදර තීන්ත ගානවා රේ මං මොකද කියලා නෑ බං නිකන් උංග කාලෙකින් ගෑවෙත් නෑනේ කියලා මට හිතුණා බොරු මුංගේ ඊට පස්සේ දා රෑ හදිස්සිය දඩ බඩක තීන්ත ගාන සුද්ධ කරන මකොළු දැල් කඩන මං මොකද බං කියලා නෑ නිකම් බං මේ මොකද අපිට තීන්ත ටිකක් ගාලා මකුළු දැල් කඩන්න වෙයිද කියලා ඇහුවා මං දැනගත්ත මූ මට නොකිය මොකක් හරි බොරුවක් දාන්නේ කියලා මං අතන අර මේගොල්ලන්ගේ ගේ ගාව ගහලා නිරෝධායනයේ වෙන්න ගියක් තිබ්බේ ඒ ගෙදරට ගිහලා ගහගත්ත ෆෝන් එකෙන් ඒ නිරෝධායනේ කොලේ ෆොටෝ එක නිරෝධායනේ වෙන නිවසක් කියලා දීන්නේ ඒක අරන් ගිහලා ටවුම මේකට ගිහලා ස්කෑන් කරා ස්කෑන් කරලා print out ගත්තා අර අරුන්ගේ මේකෙන් කොමියුනිකේෂන් එකකින් print out අරගෙන print out 6-7ක් අරන් ගිහලා මුංගේ ගේ නිදා ගන්න කියලා රෑ ගිහින් වටේම ඇල්ලුවා මුන් කියන්න බෑ බං පහුවද උන්ගේ නංගිව බලන්න කවුද ඇවිල්ලා මනමාලේ උන් ඇවිල්ලා වාහනේ නවට්ටපු ගමන් මේ නිවස නිරෝධායන වෙන නිවසක කියලා මුන් දුවලා බය වෙච්ච මනමාලයාගේ පැත්තේ ඒක ආරංචි වෙලා මුන්ට තද වෙලා බලපන් අපිට ඉරිසියාව කියලා මට පොල් ගහලා නොනවරුනි මහත්තුරුනි අද කතාව බයිත් දෙන්න මේ බයිත් දෙන්න නිකන් අතින් පැත්තල් පුච්චගෙන සල්ලි වියදම් කරගෙන නිකන් අර මිනිස්සුන්ට එක එක බයිත් දෙනවා ඒ වගේ වැඩ කරලා ඔන්න ඒ බයිත් දෙන්නලගේ පාරට එහා පාරේ අර ලස්සනට නගර සභාවෙන් ගහන්නේ බෝඩ් අර තීරු 3ක් ගහන්නේ තීරු 3 භාෂා 3ෙන් තීරු 3 ගහනේ බෝඩ් එකක් ඒව හයි කරන් ගිහිල්ලා කොහමද එකක් අම්බරලා එක වීසි කොල්ල ගලෝලා මඩ ගාලා එහෙම බිම තියෙනවා වට්ටලා. ඉතින් කොහොමද මේක බයිත් දෙන්නත් එතන ඉන්නවා දැන් බලාගෙන. කට්ටිය ආවිල්ලා බැලුවා. මොකද බම් මේ බෝඩ් එකට කළා තියෙන්නේ. අපරාධනේ බම් මේවා සල්ලිනේ මහජන දේපොල්නේ. ඔව් මුයිත ලෙඩේ යටේ නේද. මේ බලහන් කවුද කළා තියෙන්නේ? නෑ අර සමගි බලවේගේ. මන්ත්‍රී උතන ගෙදරට ඉන්නේ. ඔය ඉතින් ඒගොල්ලෝ කඩලාද මේ ඒගොල්ලෝගේ ඒවා නෙමේ හයි කරවා අනිතුන් හයි කරපුවා කියලා නෑ ඒගොල්ලොම ඉල්ලලා තමයි මෙතන හයි කරේ ඕවා ඕක ගෙනල්ලා තිබ්බා තියලා දැන් එහෙමනේ ඉතින් ඕවා වෙන්නේ ඒක ඉල්ලලා කාලයක් යනකොට ඕවා හයි කරන්නේ ඕක නම ගහලා තිබුණේ නෑනේ ස්ටිකර් එක නිකන් කණුව හයි කරලා තියලා ගියානේ මම එමීට ස්ටිකර් ටිකක් කපාගෙන ඇවිල්ලා ගැහුවා භාෂ 3ෙන්ම ඩයනා මාවත කියලා උදේ කවුදයකෝ බලුවට කරන්නේ උදේවල දර බත ගාල පොළුවලින් ගාල කොග්‍රීට් ගලෝල අලවගු ගෙනල්ල බේක උත්සල වීදි කෙරුවා FM Derana 92.2 and 92.4 FM, Sri Lanka's #1 radio station. ආදරය නිසයි අහන්නේ.